මෙච්චර කල් හිතන් හිටියේ පාන් කියන්නේ කෑමට ගන්න දෙයක් කියලා විතරයි නේද? හැබැයි අද වීඩියෝ එක පටන් ගද්දිම ඔයාලා මේ දකින්නේ පාන් පෙති සහ අයන් එකක් පාවිච්චි කරලා අරුම පුදුම නිර්මාණ බිහි කරන මියෝබෙකේ කියන චීන ජාතික කලාකාරණියව. ඉතින් මුලින්ම පාන් ගැන මතක් කරපු නිසා වෙනස්ම විදිහේ පාන් හදලා වෙනස්ම විදිහක අත්දැකීමක් තමන්ගේ කස්ටමර්ස්ලට ලබා දෙන මේ කොනල් බ්‍රෙඩ් කියන ජපාන ආපන ශාලාවේ අපූරු පාන් ගෙඩි කීපයකුත් ඔයාලට පෙන්වන්න හිතුණා. අද මම පෙන්වන්නේ යාළුවනේ මේ වගේ අරුම පුදුම කලා හැකියාවන් ටිකක්. එහෙනම් දාගෙනම වීඩියෝ එකටත් ලයික් එකක් අපි යමු ඒ මොනවද කියලා බලන්න. වින්සන් බෝල් කියන මේ බෙල්ජියම් ජාතික කලාකරුවා ලෝක ප්‍රකට වෙලා තියෙන්නේ අදිනෙදා භාවිතා කරන උපකරණවල සෙවණැලි උපයෝගී කරගෙන හිතා ගන්නවත් බැරි ෂැඩෝ ආර්ට්ස් බිහි කරන අපූරු කලාකරුවෙක් විදියට. මහමග ඉඳගෙන සිතුවම් මවන ස්ට්‍රීට් ආටිස්ලා අපි දැකලා තිබුණත් මම නම් හිතන්නේ නෑ ඔයා මීට කලින් මේ වගේ ආටිස් කෙනෙක් දැකලා ඇති කියලා. වික්ටර් ඇරියෝසා කියන මේ ඉතාලි ජාතිකයා පපට් එකක් යොදාගෙන තමයි ඔයාලටත් මේ පේන විදිහට ලස්සනට සිතුවම් අඳින්නේ. ටයිප්‍රයිටර් එකක් කියන්නේ ටයිප් කරන්න තියෙන උපකරණයක් වුණත් ඒකත් පාවිච්චි කරලා මෙන්න බලන්න මේ පුදුමාකාර මිනිස්සු මෙතනදී මොන තරම් ලස්සනට නිර්මාණ බිහි කරනවද කියලා. මේ තමයි මිත්‍රවරුනි බ්‍රිතාන්‍ය ජාතික ජේම්ස් කුක් කියන කලාකරුවා. අදහ ගන්න බැරි දක්ෂතාවයක් දැක්කම අපිට කියවෙනවා නිතතින්ම මේවනම් ගියාත්මිදන් අරංගෙන හැකියාවන් කියලා. මේ නෙදර්ලන්ත ජාතික රාජසේනා වෑන් ඩෑම් දැක්කමත් ඔයාලට එහෙම හිතෙනවා ඇති. බලන්න එක සැරේ චිත්‍ර කීයක් මෙයාගේ අත් සහ කකුල් වලින් ඇඳිනවද කියලා. තවමත් අපිව ෆලෝ නොකරපු ඔයාට ඔය පේන ෆලෝ බටන් එක ටච් කරන්න කියන ආදරණීය ආරාධනාවත් කරන ගමන් ඔයාට මම මේ පෙන්වන්නේ තාප් එකට උඩින් ලස්සන ගහක් වැවිලා තියනවා දැක්කම නිකන් ඉන්න බැරි ෆේබියෝ ගෝමෙස් කියන බ්‍රසීල ජාතික ස්ට්‍රීට් ආටිස්ගේ වැඩ. අපේ ලෝකේ ඉන්න හයිපර් රියලිස්ටික් පේන්ටර්ස්ලා අතර ඉදිරියෙන්ම තියෙන නමක් තමයි ෆිලිප් වෙබර් කියන්නේ. ආ ජර්මන් ජාතිකයෙක් අදහ ගන්නත් අමාරුයි තමයි ඇත්තටම මේවා චිත්‍රද කියලාත්. බලන්න හොදට ලං වෙලා බැලමට නොපෙනුනත් මේවා හදලා තියෙන්නේ විවිධාකාර දේවල් රාශියක එකතුවකින්. මිත්‍රවරුනි ඇනමෝපික් ආර්ට් කියලා තමයි මේවට කියන්නේ. චෙක් ජන රජයේ පැට්‍රික් ට්‍රොස්කෝගේ වැඩ තමයි මේ. රෙදි වලින් හදපු ස්ටිකර් එකක් හැම මත අලවල වගේ අපිට මෙතනදි පෙනුනත් ඔයාලා මේ දකින්නේ ටැටූ කලාව වෙනමම මානයකට අරගෙන ගිය එඩුවාඩෝ ලොසානෝ කියන බ්‍රසීල ජාතික ටැටූ ආටිස්ට් කරපු අරුම පුදුම ටැටූස් කීපයක්. ඉන්සේන් 51 කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මේ බ්‍රසීල ජාතික කලාකරුවගේ නිර්මාණවල සැබෑ රසය විඳින්න නම් එයාම නිර්මාණය කරපු මේ විශේෂිත කණ්ණාඩි පළඳින්න වෙනවා. ඉතින් යාළුවනේ ඔයාලා මේ වීඩියෝ එකට යර්ස් කියලා කමෙන්ට් එකක් දැම්මොත් මගේ ළඟ තියෙන තවත් මේ වගේ සුවිශේෂී කලාකරුවන්ගේ විස්තරත් ඊළඟ වීඩියෝ එකෙන් මම අරගෙන එන්නම්. ඒ වගේම ඔයාලගේ වෝල් එකට මේ වීඩියෝ එක ෂෙයා කරගන්නත් අමතක කරන්න එපා. ගිහිල්ලා එන්නම් අදට. ඔයාලට ජයෙන් ජය.